ආයුබෝවන් සියලුම සිතුම් පැතුම් මිටුන නිරෝගීමත් සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරන ඔයාලා හැම දිනාටම මම අද ගෙනල්ලා තියෙන්නේ කිතුල් පිටි කැඳ එකක් හදාගන්න විදිහ. මේ කිතුල් පිටි කියලා කියන්නේ අපේ දේශීය දේවල් ගොඩාක් අපේ ඈත් වෙලා යනවා. මේවා ඊටමත් ගුණදායක දේවල්. මේක ඇත්තටම ගොඩක් දෙනෙක් හදනකොට මේක කැඳ එකක් විදිහට බොන්න වෙන්නේ මේක නිකන් කන විදිහට තලපයක් වගේ තමයි වෙන්නේ. මේක මේ විදිහට අපිට බොන්න පුළුවන් විදියට හරියට හදාගන්න විදිය බලන්න වීඩියෝ එකත් එක්ක අවසානකම් රැඳිලා ඉන්න කියලා ඉල්ලනවා. channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එකතු වෙලා ඉන්න හැම දිනාටම ගොඩක් ස්තුතියි. අපි යමු වීඩියෝ එකට. මෙතන මම අරන් තියනවා කිතුල් පිටි පැකට් එකක් අරගෙන තියෙන. මෙතන ග්‍රෑම් 200ක පැකට් එකක්. මේක රුපියල් 250ක් තමයි උනේ. ඕගොල්ලන්ට මේක බෙහෙත් බඩු කඩවල අනිවාර්යයෙන්ම තියෙනවා මේක. සාමාන්‍ය කඩවලත් ඇති. ඒ වගේම මම සුදු කැකුළු හාල් මේසන දෙකක් අරන් තියෙනවා. ඕගොල්ලෝ රතු කැකුළු තියෙනවා රතු කැකුළු ගොඩක් හොඳයි. ඒ වගේම සීනි ග්‍රෑම් 100ක් අරගෙන තියෙනවා. ඒ වගේම පොල් කිරි මිලිලීටර් 500ක් අරගෙන තියෙනවා. මම මේක හරියටම ප්‍රමාණය බලා ගන්න මේ වතුර ලීටර් දෙකක් තමයි අරගෙන තියෙන්නේ. 1 ලීටරයකින් භාගයක් දාලා තමයි මම පොල් කිරි එක හදාගත්තේ. සාමාන්‍යයෙන් එතකොට අපිට හරියට ලීටර් 1.5කින් විතර තමයි මේ කැඳ එක හැදෙන්නේ මම අද හදන විදිහට. එතකොට අපිට දැනගන්න පුළුවන් කී දෙනෙකුට හරියටම බොන්න පුළුවන්ද කියලා. මම දැන් භාජනයක් ලිපියේ තියලා ඉස්සෙල්ලාම හාල් මේසෙන් දෙක එකතු කරනවා එතනට. ඊළඟට වතුර ලීටරයක් එකතු කරනවා මම මෙතනට. වතුර ලීටරයක් එකතු කරලා ඉවරලා මේක පොඩ්ඩක් හාල් ටික තැම්බෙන්න තියනවා මම ලුණු තේ හැන්දකුත් එකතු කරනවා. දැන් හාල් ටික තැම්බෙනකම් මම දැන් මේ කිතුල් පිටි ටික හදා ගන්නවා. මේක අපි පිටි ටික කෙලින්ම එකතු කරන්න බෑ. මේක අපි වෙනම පොඩ්ඩක් ඇවිල්ලා මේක හොඳට මික්ස් කරලා හදාගෙන තමයි දාන්න ඕනේ. නැත්නම් මේක දිය කරගන්න අමාරුයි. මම මෙතන ඇවිල්ලා කිතුල් පිටි මේසෙන් 2.5ක් තමයි ගත්තේ. මම ගත්ත ප්‍රමාණයට මම දැන් ගත්ත කිරි වලින්ම මිලිලීටර් 100ක් විතර දාලා තමයි මේ ටික හොඳට මම කලවම් කරලා හදාගන්නේ. දැන් බලන්න පැකට් එකකින් මම ගත්තේ මේසෙන් 2.5යි. මේ පැකට් එක අපිට සෑහෙන්න පාවිච්චි කරන්න පුළුවන්. මෙතන ග්‍රෑම් 200ක් වුණාට මේ ගොඩක් වතාවක් අපිට පාවිච්චි කරන්න පුළුවන්. මම ඊටු ටික එහෙම ගැට ගහලා අරන් තියා ගන්නවා. හුලං වදින්නතු වෙන්නේ මේක අරන් තියා ගන්න ඕනේ. දැන් මම බලනවා දැන් තිබ්බ හාල් ටික තියලා දැන් ඇවිල්ලා විනාඩි 8කට පස්සේ දැන් මේ හාල් ටික පොඩ්ඩක් තැම්බිලා තියෙන සම්පූර්ණයෙන්ම හොඳට තැම්බිලා නැහැ. බාගට තැම්බුණත් අපි මේක තව ලිපේ තියා ගන්න නිසා මම දැන් ඊට පස්සේ මෙතනට එකතු කරගන්නවා දිය කරගත්ත කිතුල් පිටි ටික. ඒක හොඳට පොඩ්ඩක් කලවම් කරලාම දාන්න. දාලි වෙලා ඊට පස්සේ මම එතනට මේකතු කරනවා සීනි ග්‍රෑම් 100ක්. ඕගොල්ලෝගේ රස අනුව සීනි අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් මේකේ කිතුල් පිටි ටිකත් හොඳට තැම්බිලා රත් වෙනකම් මේක එක දිගට පොඩ්ඩක් හැඳි ගන්නවා මම. මේ ඇවිල්ලා විනාඩි 6කට පස්සේ දැන් කිතුල් පිටි ටිකත් හොඳට තැම්බිලා තියෙන්නේ. දැන් මේක ඇවිල්ලා බුබුලු දාගෙන වගේ එනවා. මේ වෙලාවේ තමයි මම පොල් කිරි ඉතුරු මිලිලීටර් 400 එකතු කරනවා. මම අතන 100ක් ගත්ත කිතුල් පිටි ටික දිය කරගන්න. පොල් කිරි ටික දැම්මට පස්සෙත් මේක එක දිගටම හැඳි ගන්න. සාමාන්‍ය ගින්දර මධ්‍යම ප්‍රමාණය වගේ තියාගෙන පොල් කිරි ටික රත් වෙනකම් මේක එක දිගට හැඳි ගන්න ඕනේ. මේක ටිකක් වෙලා හැඳි ගන්නකොට මේක පොඩ්ඩක් ඝන වෙනවා. මේක ගොඩාක් ඝන වෙන්නේ නැති වෙන්න මම මේ හදන්නේ. ඕගොන්ට තව ඝන වෙන්න ඕන නම් තව කිතුල් පිටි ටිකක් එකතු කරන්න පුළුවන්. එහෙම වුණොත් මේක ටික වෙලාවක් තියෙනකොට පැයක් දෙකක් විතර තියෙනකොට මේක තලපයක් වගේ වෙනවා. මම මේ බොන විදිහට තමයි හදන්නේ. මම නම් ඇත්තටම කැඳ එකක් බොන්න කැමති මේ විදිහ තමයි. දැන් මේ පොල් කිරි ටිකත් හොඳටම රත් වෙලා තියෙන්නේ. මම දැන් විනාඩි 10ක් විතර මේක ලිපේ තියාගත්තා. දැන් අපේ කැඳ එක දැන් හොඳටම ලෑස්තිලා තියෙන්නේ. මේ වෙලාවේ ඕගොල්ලෝගේ රස අනුව ලුණු මදි නම් ලුණු තව ටිකක් එකතු කරන්න පුළුවන්. බලන්න දැන් මේක ඇවිල්ලා හොඳටම බොන්න පුළුවන් විදියට තියෙනවා. මේක පැය දෙකක් තුනක් තිබ්බත් තව පොඩ්ඩක් මේක තික්ුණා ඇරෙන්න මේක සාමාන්‍යයෙන් බොන විදියටම හිටිනවා. ගොඩක් දෙනෙක් හැදුවට පස්සේ මේක නිකන් තලපයක් වගේ වෙනවා ටිකක් වෙලා යනකොට. එතකොට කැඳ එක බොන්න නෙමෙයි කන්න තමයි වෙන්නේ. මම නම් කැඳ එක සාමාන්‍ය බොන්න කැමති මේ විදියට තමයි. ඕගොන්ට මීටරි තික් වෙන්න ඕන නම් තව කිතුල් පිටි ටිකක් එකතු කරා නම් මේක තික් වෙනවා අනිවාර්යයෙන්ම.
දැන් එතකොට මෙතන ඇවිල්ලා ලීටර් 1.5කින් තමයි හැදිලා තියෙන්නේ. ලීටර් 1.5කින් ඕගොන්ට තීරණය කරන්න පුළුවන් කී දෙනෙක්ට බොන්න පුළුවන්ද කියලා. ලීටර් 1.5 තනියෙන් බොන කට්ටියක් ඉන්නවා ඇති. ලීටර් කාලක් බොන කට්ටියක් ඉන්නද ලීටර් 1.5කින් හැදිලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් 6 දෙනෙක් වගේ බොනවා නම් මිලිලීටර් 250 ගානේ වගේ බොන්න පුළුවන්. මම බෝතල් වලින්ම ගත්ත එකයි කෝප් වලින් කිව්වට හරියට ප්‍රමාණය බලා ගන්න බැරි නිසා ඕගොල්ලොත් හදලා බලන්න. ඇත්තටම ගුණදායක පානයක්. එහෙනම් අපි ඊළඟ වීඩියෝෙන් හම්බෙමු. ඔබ සැමට සුබ දවසක්. ස්තුතියි.